හයි කොහොමද ඔයාලට හොඳින්ද හැමෝම ඉන්නවද හොඳින් මම තවත් වීඩියෝ එකක් කරන්න හිතුවා කලින් කරපු වීඩියෝ එකට අදාළවම සෝෂල් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක සහ පෙන්ෂන් එක සම්බන්ධව අපි හැමෝම කතා වෙනව නේද මේ පිලිපීන් අයට ගන්න පුළුවන් අය අපිට ගන්න බැරි කියලා ඒක මමත් මගේ යාළුවොත් එක්ක අපි කතා වෙලා තියෙනවා මෙහෙම ගන්න පුළුවන් නේද පිලිපීන් අයට මේ එහෙම කියලා මොකද අපි ඇත්තටම දන්නේ නැහැ මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත මේ කොහොමද ඒක වෙන්නේ කියලා ඉතින් ඒක නිසා මම මේ ප්‍රශ්නේ සම්බන්ධවත් AI හරහා සර්ච් කරා. සර්ච් කරලා මම ඒකට ඒගොල්ලන්ගෙන් පිළිතුරු ලබා ගත්තා. ඒ වගේ හැබැයි සත්‍ය ඒ කියන්නේ නිවැරදිභාවය මම දන්නේ නැහැ. ඉතින් AI හරහා දෙන ඒවා නිවැරදිද කොයිතරම් දුරට නිවැරදිද කොහොමද කියලා. නමුත් මේ දැන් මේ 20 26 අවුරුද්දට තියෙන අප්ඩේට්ස් ඔක්කොමත් එක්ක තමයි ඒගොල්ලෝ ඒවා දෙන්නේ අපිට. ඒක කියනවා දැන් ඒගොල්ලන්ට කලින් දෙන කතාව නැහැ. එයාලට දෙන්නේ අර රික්වයර්මන්ට් ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ තමයි සහ අවුරුදු 65න් තමයි යාලට පෙන්ෂන් එක හම්බෙන්නේ සහ ලම්සම් එක 68න් හම්බෙන්නේ. දැන් අර අපි එයාලට දෙනවා නේද කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ රජයේ මේ රජයත් එක්ක ඇග්‍රීමන්ට් එක ස්පෙෂල් ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා තියෙනවා. ඒකට කියන්නේ ටෝටලිසේෂන් ඇග්‍රීමන්ට් හරි මොකක් හරි ඔන්න ඔය එකක් මම පෙන්නන්නම් පස්සේ. ඒ ඇග්‍රීමන්ට් එක හරහා සිද්ධ වෙනවා කියන්නේ දැන් හිතන්නකො පිලිපීන් කවුරු හරි මෙහි අවුරුදු 10ක් විතර වැඩ කරලා එයාලගේ රටට යනවා කියලා සහ එහෙට ගිහිල්ලා එහි වැඩ කරනවා කියලා තව අවුරුදු 5ක් විතර එතකොට ඒගොල්ලන්ට එහි වැඩ කරන අවුරුදු 5යි මෙහි වැඩ කරපු 10යි දෙකම කම්බයින් කරලා මේ පෙන්ෂන් එකට හරවලා දෙන්න අවුරුදු 15 මේ කම්ප්ලීට් කියලා. ඒ කියන්නේ හිත රජේ ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකට කන්ට්‍රිබියුට් කරන රැකියාවක් කරන්න ඕනේ ඉතින් ඒගොල්ලෝ මේ එක්කෝ මෙහි ඉන්න කලින් කරලා තියෙන්න ඕනේ නැත්නම් මෙහි ඉඳලා ගියාට පස්සේ අවුරුදු 5ක් එහෙම කරාට 5ක් 10ක් කොච්චර හරි කාලයක් මෙහි අර කම්ප්ලීට් නොකරපු අඩුව එහෙම පිර වෙනවා නම් ඒ අවුරුදු ප්‍රමාණය ඒ දෙක කම්බයින් කරලා ඒගොල්ලෝ එක පෙන්ෂන් සයිප්‍රස් රටේ තියෙන ෆන්ඩ් එකයි ඒගොල්ලන්ගේ රටේ තියෙන ෆන්ඩ් එකයි දෙකම කම්බයින් කරලා එයාලව ඒ රටේ පෙන්ෂන් එකට ඇතුළත් කරනවලු කරලා ඒ පේමන්ට් එක ඒ අදාළ වයසේදී කරනවලු. එහෙම නැතු කාටවත් early එහෙම ගන්න පුළුවන් කමක් නැහැලු. ඉතින් දැන් අපි අර කතා වෙන්නේ එතන තමයි මේ ගැටලුව වෙන්නේ. අපි කතා වෙන්නේ අපිටයි ගන්න බැරි අපිට එහෙම දෙන්න බැරි කියලා. දැන් අපේ රජයත් සමහර විට try කරනවා ඇති ඒ වගේ එකඟතාවයකට එන්න මේ current government එක. එහෙම එකඟතාවයකට ආවොත් අපේ කට්ටියටත් ඒක එහෙම පුළුවන් වෙයි. මොකද මෙහි 15ක්ම complete නොකර ඊට වඩා අඩු කාල සීමාවක් මෙහි වැඩ කරලා ලංකාවට ගියපු කට්ටිය ගිහිල්ලා ලංකාවේ නැවත රජේ රසාවක් කරන කට්ටිය ඕ එහි රැකියාවක් කරලා නිවාඩු අරගෙන මෙහි ඇවිල්ලා අවුරුදු කිහිපයක් මෙහි වැඩ කරන කට්ටිය ඒ එහි වැඩ කරපු අවුරුදු ගානයි මෙහි වැඩ කරපු අවුරුදු ගානයි දෙක එකට කරලා ඒ පෙන්ෂන් එක ලංකාවේ පෙන්ෂන් එකක් ඒ කියන්නේ එක පෙන්ෂන් එකකට ගන්න අර අවුරුදු ගාන ඔක්කොම එකතු කරලා දැන් ඒක මට නම් අදාළ වෙන්නේ නැහැ මොකද මම ලංකාවේ කවදාවත් ජොබ් එකක් කරලා ලංකාවේ කිසිම දවසක මම ජොබ් එකක් කරලා පඩි අරගෙන නැහැ එක මේක පඩියක් කරන් තියෙනවා ගොඩ කියන්නේ රට යන්න පටන් ගන්න කලින් මගේ පළවෙනි පඩිය උනේ 2400ක් හෝ 2450ක් මට මතක විදිහට ගවර්න්මන්ට් එක ඒක විතරමයි මම ලංකාවේ වැඩ කළා පඩියකට ගිහලා අරන් තියෙන්නේ මගේ ජීවිත කාලේ පුරාවට මේ නිසා මට ඒක අදාළ වෙන්නේ නැහැ මම මෙහි සම්පූර්ණ කරගත්තොත් තමයි මට හැබැයි බොහෝ දෙනෙක්ට ඒක එහෙම කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ වෙයි සමහර විට මොකද කියන්නේ ගොඩක් අය ඉන්නවනේ රජී රස්සා කරලා දාලාවිලා මෙහි වැඩ කරන කට්ටිය ඒගොල්ලන්ට ඉතින් ඒ ගැටලුව එහෙම තමයි කියලා තියෙන්නේ ඒක කාටවත්ම එයාලා කියන වයස සීමාව ළඟා වෙනතුරු ඒ වයස සීමාවට ළඟා වෙනතුරු කාටවත්ම එක්කෙනින් ගන්න පුළුවන් කමක් නැහැ අන්න අර සහනේ විතරයි ඒගොල්ලන්ට ස්පෙෂල් ඇග්‍රීමන්ට් එකක් කරහා ලැබිලා තියෙනවා කියන්නේ මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මේකට මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් ටික ඔයගොල්ලෝ පැහැදිලිව බැලුවොත් වීඩියෝ එක නතර කර කර ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතන කියලා තියෙනවා පැහැදිලිවම අර පිලිපින් කට්ටියට ගන්න පුළුවන් නේද ඇයි අපිට බැරි කියන කටකතාව පැතුරුනේ මේ හේතුව නිසා කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක වීඩියෝ එක නතර කර කර බලන්න මේ පැහැදිලිව මොනවද මේක කියලා තියෙන්නේ කියලා. මම අර කියපු කතාව තමයි මෙතන තියෙන්නේ.